Gamer Success Guide YouTube channel එක ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවද? ස්වභාවධර්ම හිමින් නිර්මාණය කරන ලද සුන්දරතම නිර්මාණයක් ලෙස කාන්තාව හඳුන්වලා දෙන්න පුළුවන්. ඔව්, කාන්තාව ඉතාම සුන්දරයි. ඒ වගේම ඇය මවක්, දියණියක්, බිරිඳක්, ජෙහෙලියක් විදිහට තම කටයුතු මනාව ඉටු කරමින්, වගකීම් මනාව ඉටු කරමින් ශ්‍රේෂ්ඨත්වයට පත් වූතොත් ඇය තවත් විශිෂ්ටයි. ඉතින් කාන්තාව පිළිබඳ අවදීන් කීපයක් යටතේ අපි කතා කරමු. එහිදී අපි මුලින්ම කතා කරමු ශිෂ්ටාචාර අවධියේ කාන්තාවට හිමි වූ සමාජ තත්ත්වය ගැන. ශිෂ්ටාචාර අවධියේ කාන්තාවට වන්දනීය පූජනීය ජීවිතයක් පුරුදු වෙලා තිබුණා. ජගත් මාතා පිළින් මෞදවරුන් පිළින් ආදී ලෙස ඇයට වන්දනීය පූජනීය ජීවිතයක් උරුම වී තිබුණා. ශිෂ්ටාචාර අවධියෙන් පසු උදා වන බමුණු සමාජය නැතිනම් ප්‍රාග් වෛදික චින්තනය යටතේ කාන්තාව පුරුෂාධිපත්‍යයකට ලක් කරමින් ඉතා පීඩාකාරී විදිහට ජීවත් වීමට ඊට අවකාශය සලසලා දීලා තියෙනවා. එහිදී ඇයට අධ්‍යාපනික, සමාජීය, ආර්ථික, ආගමික කිසිම වරප්‍රසාදයක් හිමිවන්නේ නැහැ. බමුණන් පවසන ආකාරයට දියණියක් ඉපදීම ගෙදරකට අයහපතක්. එහිදී ඇයට ඉගෙනීමට හෝ ඉගැන්වීමට හැකියාවක් නැහැ. ඔවුන් පවසන විදිහට ඇයට හැකියාව ඇත්තේ බත ඉදුණු පසු බත් බෙදෙන හැන්දේ. මිට දිගේ ඇඟිලි දෙක යවා බත් ඇට පොඩි කර බැලීමේ හැකියාව පමණක් ඇයට ඇති බවයි. ආගමික වශයෙන් ඇයට වරප්‍රසාදයක් හිමිවන්නේ නැහැ. වේද පාඨ ශ්‍රවණය කිරීම, ගායනා කිරීම ඇයට දාන. එය කළතොත් ඉතාමත් දැඩි ලෙස දඬුවම් දෙන බව අවධාරණය කරලා තියෙනවා. ඒ වගේම කාන්තාවට සමාජීය වරප්‍රසාදයන්ද හිමි කර දෙන්නේ නැහැ. ඇයට සමිති සමාගම් වලට සහභාගී වීමට, නිලතල දැරීමට, නැටුම්, ගැයුම්, වැයුම් වලට කිසිම අවස්ථාවක් හිමිවන්නේ නැහැ. ඇය ඒ වගේම ඉවත් කොට නිවසේහි දාසියක්, වහලියක් ලෙස ජීවත් වී යුතු බව ඔවුන් අවධාරණය කරනවා. ඒ වගේම ආර්ථික වශයෙන් ඇයට රැකියාවක් කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම ඇයට යම්කිසි සීමිත මුදලක් ලබා දී ඒ යැපීමටත් කිසිම රැකියාවක් කිරීම තහනම් ලෙසත් ඔවුන් පෙන්වා දීලා තියෙනවා. ඉතින් බමුණු චින්තනය යටතේ මේ ආකාරයට කාන්තාව පීඩාකාරී ජීවිතයක් ගත කරනවා. සැබවින්ම ඇය දාසියක්, වහලියක් ලෙස ජීවත් වී යුතු බව ඔවුන් තරයේ අවධාරණය කරනවා. ශිෂ්ටාචාර අවධියේදී වන්දනීය පූජනීය ජීවිතයක් උරුම කරගත් කාන්තාව බමුණු සමාජය වෙනකොට පීඩාකාරී ජීවිතයක් උරුම කරගන්නවා. ඉතින් බමුණු සමාජයෙන් පස්සේ උදාවන්නේ බුදුන් දරමාන අවධිය නැතිනම් ගෞතම බුදුන් වහන්සේගේ ජීවමාන අවධිය. ගෞතම බුදුන් වහන්සේගේ ජීවමාන අවධිය තුළ බුදුන් වහන්සේ ඇය දියණියක්, බිරිඳක්, මවක්, උපාසිකාවක් ලෙස විශිෂ්ටත්වයට පත්වීමට අනුගමනය කළ යුතු ප්‍රතිපදාවන් ධර්මය තුළින් පෙන්වා දෙනවා. එහිදී ඇයට ලැබිය යුතු නිසි තැන සමාජය තුළ ලබා දීමට බුදුන් වහන්සේ කටයුතු කරනවා. ඉතින් අතීතයේ ඉඳන් අද දක්වා විකාශනය වූ සමාජයේ අද වන විට කාන්තාව පිළිබඳ කතා කරනකොට ආගමික, අධ්‍යාපන, සමාජීය, ආර්ථික යන ආදී සෑම ක්ෂේත්‍රයකම ඉතාමත් ජයග්‍රාහී ලෙස වත්කම් හිමි කරගනිමින් පුරුෂයන් සමග කරට කර තරඟකාරී ජීවන රටාවක් පවත්වාගෙන යන කාන්තාවන් ලෝකයේ බිහි වෙලා තියෙනවා. ඉතින් මම හැමදාමත් කියනවා, සිතුවිලි පොහොසත් මිනිසුන්ගේ පසුම්බිය මේ මොහොතේ හිස්සුවත් අනාගතයේදී පසුම්බියේ මුදල් පිරුණු බිලියන ප්‍රතියෙක් බිහි වෙනවා නොවනුමානයි. එක් කාන්තාවක් තිරිදු වෙන්නත් තවත් කාන්තාවක් බිලියන ප්‍රතිනියක් වෙන්නත් හේතුව මොකක්ද? සිතුවිලි තමයි අපේ ජයග්‍රහණයටත් පරාදයටත් හේතු වෙන්නේ. ඉතින් ඔබ අසා තිබෙනවද නිර්මාණාත්මක චින්තනයට පුළුවන් සාර්ථක, ඵලදායී, වැඩදායී, ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බිහි කරන්න? ඉතින් ආකාරයට සමාජ විකාශනයෙන් පස්සේ තම නිර්මාණාත්මක චින්තනය මෙහෙයවමින් ජීවිතයට එන අභියෝගයන් ජයග්‍රහණය කරමින් ජීවිතයේ පරාජය තුළින් අත්දැකීම් ලබා ගනිමින් ලෝකයේ තුළ නමක් හදාගත්ත, ලොවක් වසඟ කළ, මවිත කළ ශ්‍රේෂ්ඨ කාන්තාවන් බිහි වුණා. ඉතින් එයින් කීප දෙනෙක් විදිහට සාරා බැක්ලි, මේරි බාරා, කමලා හැරිස්, ඔප්‍රා වින්ෆ්‍රි කියන කාන්තාවන් හඳුන්වා දෙන්න පුළුවන්. එයින් අපි ඔප්‍රා වින්ෆ්‍රි නැමැති ශ්‍රේෂ්ඨ කාන්තාව ගැන ඇය තමන්ගේ ජීවිතයේ දුෂ්කර කාලය පව කරමින්
තමන්ගේ ජීවිතේ ජයග්‍රහණය කරේ කොහොමද කියන එක ගැන අපි ඉගෙන ගන්නවා. ඇගේ ජීවිත කතාව තුළින් අපිටත් ලබාගත හැකි දේවල් තියෙනවද? අපි කොහොමද අපේ ජීවිතයත් ඇගේ කතාව තුළින් සකස් කරගන්නේ කියලා අපි කතා කරමු. ඔප්‍රා වින්ෆ්‍රිගේ දෙමාපියන් වෙන්නේ වර්නන් වින්ෆ්‍රි සහ වර්නිටා ලී. ඉතින් මෙයා ඉපදෙන්නේ ඉතාමත් කුඩා ගොවිපලක. දෙමාපියන් දෙන්න මෙයා ඉපදෙනකොට විවාහ වෙලා ඉඳලා නැහැ. ඒ දෙන්න වෙනවා. මෙයාව හදාවඩා ගන්න කිරියම්මා. කිරියම්මා හදාවඩා ගත්තත් ආර්ථික අපස්ථා ගොඩාක් නැති තමයි මෙයා ජීවත් වෙන්නේ. ඉතින් මෙයාගේ කිරියම්මට පුළුවන් විදිහට මෙයාව බලා ගන්නවා. ඉතින් ඒත් මෙයාට අඳින්නවත් හරියට ඇඳෙන් තිබුණා නැහැ. වෙනක් වෙලාවලට අලගෝණී වලින් මෙහු ඇඳෙන් පවා ඇඳෙන් සිටි බව ඇය අවධාරණය කරලා තියෙනවා. ඒදී ඇයට යාළුවෝ බොහෝමයක් විහිළු කරලා තියෙනවා. ඒ නිසා යාළුවෝගෙන් වෙන්වෙලා මෙයා ජීවත් වෙන්නේ තනියලා. ඉතින් ඒදී එයා සෙල්ලම් කරන්නේ ගෝනිකෙක් සහ ගවයින් සමග. මෙයා සාකච්ඡා පවත්වනවා. එයාගේ ආරාධිත අමුතු වෙන්නේ ගවයින් සහ එයාගේ ගෝනික්කා. ඉතින් මේ වගේ මෙයා පල්ලියට යනවා. පල්ලියේ මෙයා එන අයට කතා පවත්වනවා. එහිදී මෙයා එයාගේ කතා කිරීමේ හැකියාව, සාකච්ඡා පැවැත්වීමේ හැකියාව දිනු කර ගන්නවා. කාලයක් යනකොට මෙයාගේ අම්මා මෙයාව ආච්චි අම්මගෙන් අරගෙන අම්මා ගාවට ගන්නවා. ඉතින් මේ අම්මා ජීවත් වෙන පරිසරය ඥානදරුවෙක්ට ජීවත් වෙන්න හොඳ පරිසරයක් නෙමෙයි. ඉතින් අම්මා ගාවට ගියාට පස්සේ ඒ ප්‍රදේශයේ ඉන්න ඊටම සල්ලාල පිරිමි ළමයි පිරිසකින් මෙයා අතවරයට ලක් වෙනවා. අම්මට කියවට වැඩක් නැති නිසා මෙයාම පොලිසියට ගිහිල්ලා එන්ට්‍රියක් දානවා. ඉතින් මෙයාගේ අම්මා මෙයාට ආදරය කරලා නැහැ. නංගිට තමයි ආදරය කරලා තියෙන්නේ දෙවෙනි විවාහ සම්බන්ධයෙන්. ඉතින් මෙයා මෙහෙම කියලා ඇන්ට්‍රිය දාද්දි මෙයාට මේ විතරක් නෙවෙයි අත්තම්මා කාලෙත් අතවල සිදුවලා තියෙනట్లా ඔප්පු වෙනවා. ඉතින් ඊට පස්සේ මෙයාගේ තාත්තට වටින් ගොඩින් ආරංචි වෙලා මෙයාව එක්කගෙන යනවා. තාත්තා ගාව රැකවරණයක් වගේම අධ්‍යාපනයට අවකාශයද තාත්තා සලසලා දෙනවා. මෙයා මේ විදිහට පාසල් යනකොට ශිෂ්‍ය සංගම් විවාද නිලධාරි කටයුතු ආදී සිදු කරලා තියෙනවා. එහිදී මෙයා කරන කතාවකින් මෙයාට විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් හම්බ වෙනවා. ඉතින් මෙයා විශ්වවිද්‍යාලයට අධ්‍යාපනය හැදෑරීමට යනවා. ඉතින් මේ විදිහට ඔප්‍රා වින්ෆ්‍රි විශ්වවිද්‍යාලයේ ඇතුළත අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ අධ්‍යාපන කටයුතු වලින් පසුව මෙයාට මිසිස් බ්ලැක් නැෂ්ලෝ, මිසිස් වෙන්සන් කියන ගෞරව නාමයන් හම්බ වෙනවා. ඉතින් මේ අතරතුර මෙයා ගුවන්විදුලි නාලිකාවක වැඩසටහනක් මෙහෙයවෙනවා. මේ වැඩසටහන මෙහෙයවෙනකොට මෙයා ටික ප්‍රසිද්ධ වෙනවා. ඒ අතරතුර කාලේ ඒ ගුවන්විදුලි නාලිකාව හා සම්බන්ධ තවත් මාධ්‍ය ආයතනකින් මෙයාව රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට බඳව ගන්නවා. ඉතින් අප්‍රිකාව කියන රටේ පළමු කාන්තා ජනමාධ්‍යවේදිනිය තමයි ඔප්‍රා වින්ෆ්‍රි කියන්නේ. ඉතින් මේ විදිහට මෙය මාධ්‍ය කටයුතු වලට ගුවන්විදුලි සහ රූපවාහිනිය ආශ්‍රිතව සම්බන්ධ වෙනවා. ඉතින් මෙය ශ්‍රේෂ්ඨ ප්‍රසිද්ධ දක්ෂ මාධ්‍යවේදිනියක් බවට පත් වෙනවා. ඔප්‍රා වින්ෆ්‍රිගේ වත්කම් ගැන කතා කරනකොට ඇයට අක්කර 42ක ඉඩමක් සහ විශාල මහල් නිවාසයක් තියෙනවා. ඊට අමතරව තවත් නිවාස 3ක් තියෙනවා. තවද ටොරිඩාහි ශිෂ්‍ය දූපතේ විශාල ඉඩමක් සහ සංචාරක හෝටලයක් තියෙනවා. ඒ වගේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2.7ක් වෙනවා. ඒ වගේම තමයි ඇය සමාගම් කොටස් මිලට ගන්නවා. ඒ වගේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 430ක් වෙනවා. ඉතින් මෑට මෑගිම කියලා රේඩියෝ channel එකක් සහ ඇඩ්වර්ටයිස්මන්ට් ෆර්ම් එකක් තියෙනවා. ඒ වගේම තමයි ඔප්‍රා වින්ෆ්‍රි කියන ශ්‍රේෂ්ඨ කාන්තාව ෆිල්ම් ප්‍රොඩියුසර් කෙනෙක්, නිලියක්, ලේඛිකාවක්, ව්‍යවසායිකාවක්, මාධ්‍යවේදිනියක් ආදී විශිෂ්ට ශ්‍රේෂ්ඨ තනතුරු වල සේවය කරනවා. අපි මේකේ සමාජ සේවය ගැන කතා කරද්දී දෙමාපියන් නැමැතිව අසරණ සිටින දරුවන්ට දවා නිවාස සකස් කර දෙන සියලුම පහසුකම් සකසලා දීලා තියෙනවා. ඒ වගේම සංවර්ධනය නොවූ පාසල් සංවර්ධනය කිරීමට ඇය කටයුතු කරලා තියෙනවා. ඉතින් බලන්න ජීවිතයේ සිතුවිල්ල පොසත් නම් කරන්න බැරි දෙයක් නැහැ. ඇය මුල් කාලීනව ගත කරපු ජීවිතයයි අද ජීවත් වෙන ජීවිතයයි එක්ක බලනකොට අපිටත් කරන්න බැරි දෙයක් නැහැ. අපි හිතන විදිය වෙනස් කරොත් කර්මය උවත් දෛවය උවත් අභිභවා ගොස් අපේ ජීවිතයේ සාර්ථකත්වය කරා රැගෙන යන්න පුළුවන්. ඇගේ කතාව බෙහෙවින්ම අපේ ජීවිතයට ආදර්ශයක්. ඉතින් මම ඔයාගෙන් අවසානයේ ප්‍රශ්නයක් අහන්නම්. ඔබත් හිතනවද කාන්තාව දුර්වලයි කියලා? කාන්තාවක් කියන්නේ
කඩාගෙන වැටෙන චරිතයක් කියලා. නැහැ. ඒක වැරදි. ප්‍රතික්ෂේප වීම කියන්නේ ඔබේ ජීවිතයේ තීරණය වන එක හැරවුම් ලක්ෂයක් විතරයි. දැන් නැගිටින්න. ඔබ ජීවිතේ කඩාන වැටුණා නම් ඒ ඔබට අලුත් මාවතකට යන්න සකස් කරලා දුන්න පාරක් කියලා හිතන්න. ඉතින් ෆිනික්ස් කුරුල්ලා ගින්නෙන් දැවිලා අලුමතින් නැගිටලා නැවත උත්පත්තියක් ලබනවා වගේ ඔහත් වගේ ජීවිතේ විනාශ වුණ අලු වුණ තැනින් පටන් අරගෙන අද ඉඳන් ජීවිතේ නිර්මාණාත්මක සිතුවිල්ලක් ඔස්සේ ජයග්‍රහණය කරා යන්න. කාන්තාවක් විදිහට කාන්තාවක් කියලා හිතන එක මොහොතකට අමතක කරලා ඔබ ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් කියලා හිතලා ජීවිතේ ජයග්‍රහණය කරා යන්න. ඉතින් විකාශනය වුණු සමාජයේ කාන්තාවට හිමිවන තැන අද වෙන විට සමාජ විකාශනයත් එක්ක කාන්තාව ඉන්න තැන එවැනි ශ්‍රේෂ්ඨත්වයට පත් වූ කාන්තාවන් කවුරුන්ද? ඒ නිදසුනක් ලෙස ඔප්‍රා වින්ෆ්‍රි ගැනත් අපි කතා කළ කතාබහ මේ විදිහට නිම කරන අතර ඔබට සාර්ථක සුබදායී ජයග්‍රාහී අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙවැනි තවත් වීඩියෝ නැරඹීමට ඩීමා සක්සස් ගයිඩ් YouTube channel එක subscribe කරන්න. ඔබට ජය.